සාමාන්‍ය කෙනෙක්ගේ මතකයට වඩා 129කින් මතකය වැඩි ඩූඩල් ආර්ට් කරන කෙනෙක්ගේ. ඉතින් මේකට හොඳම උදාහරණ තමයි හිටපු ජනාධිපතිවරයෙක් වුණු රොනල්ඩ් රේගන්. ඒ වගේම තමයි හිලරි ක්ලින්ටන් මැතිනිය. මේ දෙන්න ඩූඩල් ආර්ට් කරපු අය. ඉතින් මෙන්න මේ වගේ අධ්‍යයනවල ප්‍රතිඵලයක් විදියට තමයි මම ඩූඩල් කලරින් බුක් එක නිර්මාණය කරේ අපේ දරුවන්ම ඩූඩල් ආර්ට් වලට යොමු කිරීමක් ලෙස. ඒ වගේම තමයි මයින්ඩ්ෆුල්නස් පැටර්න්ස්. දරුවන්ගේ හිත ඒකාග්‍ර කරගෙන යම් වැඩක අවසාන වෙනකන් සිදු කිරීමේ හැකියාව මේ පොත මගින් ලැබෙනවා. ඉතින් මේකත් දරුවන්ගේ නිර්මාණශීලීත්වය වැඩි කිරීම වෙනුවෙන්ම නිර්මාණය වුණු චිත්‍ර පොතක්. මීට අමතරව මම තව පොත් 3ක් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ කොපි කලරින් බුක් එකේ තියෙනවා vegetables, fruits, vehicles and animals. ඒ වගේම තමයි trace and coloring book එකේ තියෙනවා animals, fruits, vegetables and vehicles කියන දේවල්. ඉතින් දරුවන්ට මේකෙදි pronunciation පවා මේ පොත්වල ලියලා තියෙන එක විශේෂත්වයක්. අවසාන පොත තමයි simple coloring book. ඉතින් මේක බබා කැමති විදියට බබාට අවශ්‍ය ඕනෑම පාටක් පාවිච්චි කරලා පාට කරන්න පුළුවන්. ඉතින් මේ විදියට තමයි චිත්‍රපොත් පහම නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඔබේ දරුවව නිර්මාණශීලී කරන්න ඔබත් මේ පොත් අරගෙන බලන්න.